ඇත්තටම හෂිනී අපි කතා කරනකොට මේ සමයේ තිබෙන ප්‍රභා සම්පන්නභාවය, දීප්තිමත්භාවය, ඒ වගේම අලංකාරමත් බව මේ ආරක්ෂා කර ගැනීම මම හිතන්නේ අතීතයේ සිටම මේ ආයුර්වේද ඖෂධ ප්‍රමුඛ ස්ථානයක් ගත්තා මේ සමයේ දීප්තිය අලංකාරය රැක ගැනීම පිළිබඳව අපි කතා කරනකොට. මොකද සම කියලා කියන්නේ අපේ ශරීරයේ අභ්‍යන්තරය ආරක්ෂා කරන බාහිරින් පිහිටුනා වූ ආවරණයක් ලෙස ක්‍රියා කරන ශරීරයේ තිබෙන විශාලතම ඉන්ද්‍රයයි. මේ පිළිබඳ අපේ පුරාණ වෛද්‍යවරු බොහොම හොඳින් දැන සිටියා. ඒ නිසාම ඔවුන් සම පිළිබඳ බොහොම ගැඹුරු අධ්‍යයනයක යෙදලා තිබුණා. ඔවුන් හොයාගත්ත සමේ සිවි 7ක් තියෙනවා කියලා. සමේ ස්තර 7ක් තියෙනවා කියලා. මේ අවභාෂිනී, ලෝහිතා, තාම්රා, ශ්වේතා, වේදනී, රෝහිණී, මාංශ ධාරා කියලා ඔවුන් ස්තර 7ක් හඳුනාගෙන තිබුණා. මේ 7 නියමාකාරව ක්‍රියා කළොත්, සමතුලිතව ක්‍රියාත්මක වුණොත් තමයි අපි මේ කතා කරන්නා වූ සමයේ තියෙන ප්‍රභා සම්පන්නභාවය, නිරෝගීකම, සෞඛ්‍ය, අලංකාරය මේ සියල්ල නියමාකාරව පවත්වාගෙන යන. ඉතින් මේ සඳහා මේට අවශ්‍ය වන්නා වූ ඖෂධ රාශියක් අපේ පතපොතේ සඳහන් වෙනවා. මේ සම ආරක්ෂා කර ගැනීම, සමේ අලංකාරයේ දීප්තිය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය වන්නා ඖෂධ. මෙහින් ප්‍රධාන ඖෂධ හැටියට අපි සඳහන් කරනවා සුදු හඳුන් ගැන අපි බොහොම දෙනෙක් දන්නවා, කහ ගැන අපි දන්නවා, ඒ වගේම කොහොම ගැන අපි දන්නවා, කෝමාරිකා ගැන අපි දන්නවා. මේවා ඇත්තටම සමට ඊටාම හිතකර ඖෂධ හැටියට තමයි අපේ පතපොතේ සඳහන් වෙන්නේ.